ආයිබෝන් හැමෝම පිළිගන්නවා යමා රියැක්ට් YouTube channel එකට. අද මොන විනාශයක් වෙන්නේ ඇයි දන්නේ නැහැ. ඊයේ පාර නම් පොඩ්ඩක් අර වලත්ත වීඩියෝ වැඩි. මේ පාර නම් මේ මම හිතන්නේ එහෙම වීඩියෝ නැහැ මම හිතන්නේ අඩුයි. ඉතින් අපේ Facebook channel එක follow කරලා නැති අය follow කරන්න, YouTube channel එක subscribe කරලා නැති අය subscribe කරන්න, අපේ TikTok channel එකත් follow කරගෙන යන්න. මම description එකේ link ටික දාලා තියන්නම්. පුළුවන් වුණොත් follow කරලා නැති අය follow කරන් යන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Hi, get ready with Nana time. මම අන්තිමට නෑ. යා බෙස්ට් එකක් තමයි. අද මේ 19 හරියට. second nani guys. මේ මොකක්ද ගන්න. මම අලුතින්ම දැන් මාස 3යි. තාම අලුත් වගේ තියෙනවා කිසිම ලක් නෑ. හරි දැන් ඉවරයි. මම දැන් යනවා නාගන්න. අනිත් එක තුනක් හොයද මෙන්න වෙනම සුවඳ. මේ සුවඳ ගැන මොනවද කිව්වත් වැඩක් නෑ. ඔය හැමදාම වඩන්නම් මේ ටවල් එකකින් එන සුවඳ මාරයි. හරි guys මම යනවා නාන්න. bye. මේ වගේ ගෑනු බඳින්න වෙන කොල්ලොන්ට නම් ඉතින් ගුරු සරණයි. කියන්න දෙයක් නැහැ ඉතින්. අර ඇත්තටම හාපික් දාලාද බං මැද්දේ? දෙවියනි ඔබ මැවුලුව පුදුමයි. මම හිතන්නේ හාපික් දාලා නැද්දේ මේ කට දැන් කොහම ලැට්ටයක් වගේ වෙලා නැත්තේ මාසෙකින්නේ නාලා නැහැ කිව්වේ. අනේ දෙවියනේ අපේ කොල්ලොන්ව බේර ගන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට කාටවත් මේක කරගහන්න වෙන්නේ නැහැ. මම මේ කල්පනා කරන්නේ මචං උඹලත් කල්පනා කරන එකම තමයි. ඉතින් ඒව පැත්තකට දාන්න දැම්ම අපාය යන්න බෑ. මම කල්පනා කර ඉතින් වාඩිලා දෙන්නේ කියලා. නෑ බං ඇත්තටම හිටගෙන ඉන්නේ. තාත්තා දුවයි වගේනේ. යාත් මේ පොල් ගස් නෙමෙයි මේ ටොන් ගණන් පූජා කරපු එකෙක්ද කොහෙද? උස ප්‍රශ්නයක් නෑ කියමුකෝ. මොකද මේ උසට හරියන්න මේ ගෑන් ළමයවත් සෙට් කරගන්න මේ. අහසයි පොළොවයි වගේ. ඒකනේ මම වලුවට මැජික් එකක් පෙන්නන්නේ. මැජික් එකක් බලන්න යන්න මැජික්. අර ඉන්න කපල් එකේ පේනවද? අර සුදු එක්ක රතු එක්ක ඇඳන් ඉන්නේ. හරි ලස්සනයි නේද? දෙන්නම කතා කර කර හරි සතුටින් ඉන්නවා. මම්බඩේ මැජික් එකක් කරන්න. ඔන්න මම දැන් කෝල් කරනවා. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් සහේලි. හරිද? කොම් බලන්න. හලෝ සහේලි. මේ ඔයා කොහෙද ඉන්නේ? අර උගේ කෙල්ලද බං? අද ජෝග්‍රෆි ක්ලාස්ද? වැඩේ වාට්ටු. හරි නෑ මේ නිකන් කෝල් එක නිකන් ධෝනි ජෝග්‍රෆි ක්ලාස් කියන. හරි ඔයා නිකන් ගන්න. බයි පරිස්සමට. love you. දැන් මං කෝල් කරනවා මගේ හොඳම යාළුවා කවිෂට. හලෝ කලුමි. යකෝ හොඳම යාළුවා. මොකද ඇහුන්නේ කියා මොකද ආයෙත් කියපන් මොකද? හાર્ඩ්වෙයාර් එකට හાર્ඩ්වෙයාර් එකට ඇවිල්ලා බඩු ගන්න. මේ ඇන ගන්න ඇවිල්ලා තියෙන හાર્ඩ්වෙයාර් එකේ ඇන ගන්න. මේ මං අද අවශ්‍ය එන්න ඔබලා ගෙදර පාඩම් කරන්න. මේ මට මේ IT වල පොඩි පාඩම් වගේක් තියෙන මචං අමාරු මේ. අවුලක් නැද්ද කරගන්න පුළුවන් නේද? නෑ අවුල නෑ වරේ මට අවශ්‍ය ගුණන් ඉන්නේ. අඩෝ සිරාවට. හරි මචං හරි thank you. හරි මම thank you. හරි thank you. දැක්කනේ මැජික්. වාර්පන් මේ මැජික් කරා. ඒක නම් නියම මැජික් එක.
කෙල්ලයි හොඳම යාළුවයි. අර ලෝටාගේ ට්‍රැප් කැල්ලක් තියෙනවා මේ මොකද්ද ඔය හાર્ඩ්වෙයාර් සීන් එක කනගන්න මොකද්ද මේ මොනවද වෙන්න ඕන රැප් එකේ. මට ඒක තමයි මතක් වුණේ. හાર્ඩ්වෙයාර් එකට එනගන්න ගිහින්. මේ වගේත් ඔයාගේ හොඳම යාළුවෙක් මෙහෙම කරලා තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න යන්න එක්ක මෙන්ෂන් කරන් යන්න. කාගේ ළමයිද මට ළමයෙක් නෑ. ළමයා ඔයා බං කාම ගත්ත ගායි. මට ළමයෙක් හම්බෙලා නෑ නේ ඉතින්. චූඩි මෙතන ඉරු ළමයා නෑ. තාත්තගේ. තමතර පිටු වෙදලා ළමයි කොයිද ඔය අපිට? ඔයාගේ ළමයානේ. මට කොයිද ළමයි මම බඳලා නැතුව. මෙතන හිටියේ ළමයා කෝ. තමතර පිටු වෙදලාද? කවුද බං ඒ නංගිගේ ළමයා නංගි? යකෝ හීනෙන් ට්‍රැක් පන්නන්න එපා. ඉතල නිදාගෙන හීනයක් බල බල ඉඳලා නැගිට්ටම් පොඩ්ඩක් අර ට්‍රැක් එකක් කෙලිනවා ඉතින්. ඒව හොඳයි ඉතින් හීනෙන් ඇවිදින එමුත් ඉන්නවනේ. උන් එක්ක නිදාගන්න ඊට වැඩිය බයයි. යකෝ හීනෙන් ඇවිල්ලා බෙල්ලවත් මිර කරලා දැම්මා. හොඳට ගහලා ඉන්නේ. මොනා නැතත් හොඳ යාළුවෙක් නම් ඉන්නවා. සාමාන්‍යයෙන් ඔය කෙල්ලෝ යාළුවෝ නම් ඉතින් ඔහොම කරන්නේ නැහැ. අනේ උඹ චාටර් එකෙන් කියලා ඔහොම දාලා පාඩුවේ ඉන්නවා. ඒ අතරෙන් එකෙන්ම රෙස්පෙක්ට් යාළුවෝ නම්. ෂේප් එකේ කියනවා ඉතින් නෝන්ඩි එන්න නැතුව මේ වරන් යන්න උඹට හොඳට වැදිලා ඉන්නේ කියලා. නනි? お前はもう死んでいる。Quand je suis arrivé, les petits se sont demandés ce qui se passe. Tellement pour déranger. Et les petits sont pour ඔල්ලා කන්ෆියුස්. bouger. Y'a qu'à tapiner, qu'on danse. ඔව් තාම බලන් ඉන්නවා. හරි ඉතින් අපි වුණත් එකපාර දැක්කම කන්ෆියුස් වෙනවනේ ඉතින්. ලෝකේ එක වගේ 7 දෙනෙක් ඉන්නවා. මේ වගේ කොල්ලෝ කියන්න රැවටිලා ඇද්ද ඉතින්. ඔය එකපාර බලපු විදිහ තමයි ආතල්ල. හැබැයි මන් නම් හිතන්නේ නැහැ කොල්ලොන්ගෙන් මෙයාව දන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා කියලා. මොකද කොල්ලොන්ගේ හදවතනේ ඉන්නේ. යකෝ මේ කෙල්ලොන්ට මාර ටැලන්ට් එකක් නෙවන්නේ. අනේ මන්ද. මට ප්‍රශ්නේ අර නැට්ට කොහමද හයි කරගෙන තියෙන්නේ කියලා. මේ ආත්මේ පූසෙක් වෙලා ඉපදෙන්න ඕන කෙනෙක් අම්මගේ කීමට කෙල්ලෙක් වෙලා ඉපදුනාම මෙහෙම තමයි. ඉපදුනාට පස්සේ අර තමන්ගේ ජාන වලින් එන දේවල් වෙනස් කරන්න බෑනේ. ඒවා දිගටම තියෙනවා. ඉතින් එයා පූසෙක්. කෙල්ලෙක් නෙමෙයි. පූසියා. හොඳයි. මෙයාට ගැලපෙන පූස් කොල්ලෙක් එහෙම ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. අපි උදව් කරන්න එපා. ඉස්සරහ අනාගතේ ශක්තිමත් කරන්න, අනාගතේ සාර්ථක කරගන්න අපිට සපෝට් එකක් දෙන්න වෙයි. එයාගේ පූස් කොල්ලෙක් ඉන්නවනම් අපිට කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්. අර හිමවලහා කියන අයියා සෙට් වෙන්නේ නැද්ද දන්නේ. හැබැයි මිනිහා දවසෙන් දවසේ සත්තු මාරු කරනවා. එක දවසක ඉබ්බෙක් වෙනවා, ඊට පස්සේ මකුළුවෙක් වෙනවා, ආයි මොකෙද්ද නයෙක් වෙනවා. අනේ මන්ද. එයාව නම් හරියන්නේ නැති. පූසොන්ට පූසොම්මනේ ගැලපෙන්නේ. No! God, please, no! No! දෙපාරම්ම දෙවියෝ අනතුරු අඟවලා කියලා ගත්තානේ. යකෝ මෙච්චර ලිස්සනවා කිය දැන තේත් ගියානේ බං. අයියෝ. මගේ යටිපතුලට හිරි වැටෙනවා මේ බලද්දි. දෙයියොන්ට කියන්න තියෙන ඉතින් මට කරන්න දෙයක් නැහැ. උඹට chance දීලා තින්නේ උඹ කෙලව ගත්තා. කොච්චර නම් කෙලවගෙන ඇතිද ඔහොම? Oh, hell no! හරි මේක නිව් ජෙනරේෂන් පෙරහැර අයිටම් එක. මේ ඩාන්සින් අයිටම් එකේ නම මොකක්ද කියලා දන්නේ නැහැ. මේ නම දන්නවා නම් උඹත් කමෙන්ට් කරන්න අපි දැනගන්න බෑ මේ කොහෙද කියලා. අවුලක් නැහැ. ඉතින් 3 දෙනා ඉන්නේ තව ටිකක් තිබ්බනම් ඒක ලස්සනට බලා ගන්න තිබ්බා. අර සීයා ඉන්ටර්නෙට් එක තියාගෙන බලාගෙන ඉන්නවා. අපේ කාලේ මෙහෙම උනේ නෑනේ අපේ හාමුදුරුනේ.
මේ මොන හත්ති දව්වද මේ මාර ආතල් බා වැඩේ කියන්නේ කෙල්ලොමනේ බං මේ Oh my god! අම්මට උඩ දෝනියාව යකෝ අම්මගේ ෆෝන් එකෙන්ද කෝල් ගන්න ෆෝන් එකක් නැද්ද තාම දෝනිය ඇවිල්ලා කෑවනේ වැඩේ ඉස්කෝලේ කාරේ මාර වලි තින්නේ කෙල්ලෝ ප්‍රශ්නයි උඹගේ පැත්තට අපි එන්නේ නැහැ උඹලා එන්න එපා අපේ පැත්තට එන ආතල් ඈ නම් දැන් නම් ගොඩක් දුරට දින්න ඔය සුදු අම්මිලාගේ ප්‍රශ්නේ ඒ දවස්වල ඉතින් කලාතුරකින් තමයි වලියක් දැක්කෝ එක්කෝ ඉස්කෝලේ නිවාඩු දෙන දවසට ඉස්කෝලයක් එක්ක කියලා ගනි ඊට පස්සේ ඉතින් නිවාඩු කාලෙත් ගහගත්තු වෙනුත් යාළු වෙලා හොරෙන් පොල් කඩන්න යනවා කොහොමවත් හරි මජර වැඩක් කරනවා එහෙම ඒ කාලේ ප්‍රශ්න නෑ දැන් ඔක්කොම සිස්ටම් වෙනස් වෙලා තියෙන්නේ සිස්ටම් චේන්ජ් new generation ඉස්කෝලේ මේ මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පැවැත්වුණා මම නම් හිතන්නේ මද්ද්‍රව්‍ය නිවාරණ කියලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා හැබැයි මද්ද්‍රව්‍ය ගැන ගොඩක් දේවල් දැනගත්තා දැනගෙන ඉන්න නැති දේවල් ගොඩක් දැනගත්තා දැනගෙන තිබුණු දේවල් වලට වැඩිය හුඟක් දේවල් අද දැනගත්තා. මද්ද්‍රව්‍ය තියෙන්නේ කොහෙද? මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ කොහොමද? මීට කලින් මම දැනගෙන හිටියේ නෑ කුඩු ගහන්නේ කොහොමද එහෙම නැත්නම් ගංජා භාවිතා කරන්නේ කොහොමද කියන එක ඇත්තටම කිව්වම මම දැනගෙන හිටියේ නෑ බොරු කියන්න ඕනේ නෑ. ඒ වුණාට මේ වැඩසටහනට සම්බන්ධ වුණා ඒක මම දැනගන්න ලැබුණා. දැන් ගහන්න දන්නේ නැති වුණොත් එතනින් දැනුවත් වෙලා තියෙන්නේ දැන් ගෙදර ගිහලා හොඳට ගහන්න. කවුද බම්මේ පොඩි උන්ට උගන්නපු එක? උන්ට කියලා දුන්නත් දන්නේ නැහැ ගැහුවක් කමන්නේ ලිමිට් එකට ගහන්න කියලා. අයියෝ අයියෝ. ගෙදර ගිහලා දැන් පොඩි උන් තාත්තගෙන් ඉල්ලයි තාත්තේ මෙහෙම තමයි ගහන්නේ. මෙහෙම රෝල් කරන්න, මෙහෙම පැට්ට දාන්න. දැන් ගිහලා තාත්තලාට බොනේ උගන්න. ඕකේ. ඔව් මෙහෙම රාද කියලා මම කලින් දැකලා තිබ්බේ නෑනේ මම. ඉක්න දැක්කම රාද දාලා දුවනවා. ඒ තරම් කියුට්. අනේ මන්ද මං ගැලපෙන චරිත තෝරගන්න බෑනේ. TikTok එකක් හරි මොකක් හරි වීඩියෝ එකක් කරනවා නම් Tamanට ගැලපෙන චරිතයක් තෝරගන්නවා. කිසි ගැලපීමක් නෑනේ බං. මං කියන වගේ චිකන් කරේ ලොසින්ජර එක. රාදගේ චරිතෙට මේ වගේ මේ ඇතින්නියක් වගේ ඉන්න කෙනෙක් මේ ඇඩ් කරලා හරියනවද? පොඩ්ඩක් කෙට්ටු වුණා නම් පොඩ්ඩක් හිත හරි හදා ගන්න තිබ්බා. Oh god! Oh god! යකෝ අරු ගිහලා ගහපු එක ඌම ගෑවා. අවුලක් නෑනේ උගේ නේ. එච්චර මොලයක් නැද්ද බං කටද කියලා? යකෝ මේ ගෑනුන්ට එච්චර මොලයක් නැද්ද බං කිහිල්ලයි කටයි අඳුර ගන්න. යකෝ ප්‍රැක්ටිස් කරලා කොහොමද දන්නේ? අතරතුරේ තියෙන මේ ගස් ලැබුව යට මේ ලබ්බේ යට ආන්න පුතේ තර්ඩ් එකට ගැටලු ඕන වෙලාවට තමයි පරම්පරා පාත්‍රේ තැලිලාම යනවා. ඒකයි මං කිව්වේ පරිස්සම් කරගනින් කියලා. කවීස මේ 119 මොකද අර ආපදාරතේ කියන්නේ මේ තර්ඩ් එක පරිස්සම් කරගන්න. 19 යනුවට එහෙම කිව්වද? ආවල සුහර්ද බක්මහවුලේ ඒ දණ්ඩේ ගිහින් තර්ඩ් එක අහිමි වීමෙන් ඔව් හිමි යන හරි ගත්තා. කවීස අනේ මන්ද මේක පැටව ගහනවද මන්ද? ඒ දණ්ඩය
තුසාර ධනංජය. හරිම සෝචනීයයි. ඒ වගේ දෙයක් වුණාම ඉතින් අපිනේ දන්නේ අපිට තියෙන අමාරු. හැබැයි එනවුස් කරන ඩයල් එක නම් පට්ට ආතල් චරිතයක් ඈ. හැබැයි අර 119 කියපු එක නම් කැතයි. 119 19 යනුව පොඩ්ඩක් ඉතින් පැටල එනවනේ. අච්චර වැඩිලා තර දෙක පරිස්සමෙන් තිබ්බනම් ඒක ලොකු දෙයක්. Seriously, what the fuck are you doing? ගියා. එයා ගියා. අවුවාම තමයි ඉතින්. ආයිකද ගියේ? මගේ යාළුවත් එක්ක. අපි දෙන ලව් කරනවා. ඌ බලන් හිටියා. ඌට ඉරිසියා හිතුණා. ඌ ගෑණි ගත්තා ගියා. කොහොමද අඩේ බඩු ගන්නවා වගේ ඇක්ටිං කරන්නේ? ඒකිට ට්‍රැක් නේ. ගෑණිට පිස්සු. ඒකි දකින්න කරලා ඕක. ඉතින් මං ගෝ යනවා නම් ඵලයන් කියලා. ගෑණි ගියේ එකමයි හොඳ. ගෑණිට නෙමෙයි පිස්සු මුට තමයි පිස්සු. තනි කර ට්‍රැක් ඩයල් එක. මේ වගේ ට්‍රැක් ඩයල් එකක් එක දවසක් හරි හිටපු එකට ඒ ගෑණිට සම්මානයක් දෙන්න ඕනේ බං. කුටි කෙලි පැටව් අටේ වසරේ ඉඳන් මගුල් ඉසේ තාම පොත්තෙන් ආපු ඇටේ ඒත් මුන් ඊටෙන් කොල්ලත් එක්ක පෙම්මුණු බසේ පොතේ හොඳට ඉගෙනගෙන හොඳ ළමෙක් වෙන්න රටේ 32 ගු කැතයි වෙනුම 20යි 18යි පස්සට ඉස්සරහට 60යි උන් මේකප් නම් අපිට ඒ දවස්වල ওই වයසේදී අපිට විරුද්ධ ලිංගිකත්වය අපිට ඇලර්ජි. දැන් බං ළමයි විතරයි හදන්නේ. ඒකත් කියන්න බෑ තව ටික දවසකින් ඉස්සරහට ඒවත් වෙයි. යකෝ දැන් ඉන්නේ උන්ට මාර ප්‍රශ්නනේ බං තියෙන්නේ. අපිට ඒ දවස්වල තිබ්බේ කාටුන් බලන්න තියෙන ප්‍රශ්නයි. කොහේ හරි කොල්ල 3-4 දෙනෙක් එක්ක සෙට් වෙලා අනුන්ගේ වත් එකට පැනලා එක්ක අම්බ ගෙඩි කාඩනවා. රබුටන් හරි පුරුම්බ හරි ඕවා තමයි අපේ දින කියන්නේ. දැන් ඉන්නේ උන්ට මාර ප්‍රශ්නනේ බං අරු සේප් එක යනවා ගැප් එක දාගෙන නෑ බං පිටිපස්සෙන් එනවා ඒක. හරි. බඩු හරි. යකෝ දෙන්නටම ගහනවද බං? දැන් ඉතින් කාලා වරෙන්කෝ එකෙක් ගානේ. හොඳම වැඩේ ප්‍රසිද්ධ ස්ථානවල ඔය වගේ වැඩ කරන්න යනවා. ඉන්නේ උන් හැදෙන්නෙම නෑ. ඔහොම තමයි මෝඩ වැඩමයි කරන්නේ. බලපන්කෝ දැන් 100ක් විතර ඉන්නවා 100 දෙනාගෙම කුටි කන්නේ බෑ. කැඩිලා තියෙන වටිනාම වස්තුව මොකද්ද? මගේ වටිනා කියන්නේ මගේ කඩන්න දෙයක් තව ඉතුරු වෙලා නෑ. මොනා නැතත් ඇත්තම කියනනේ. අපි නම් දන්නේ නෑ යාගේ මොනවාද වටින දෙයක් යන්නේ කියලා. ඔවා හිතන්න ගිහලා අපේ උන් අපහාය යන්න එපා. ලස්සන සඳනි එන්න පියත් එක්ක. සඳනි සහ පියත්. පියත් එක්ක කියන්නේ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක. පියත් ඇවිල්ලා ඉන්නවද කියලා ඇහුවම ගොඩක් අය අහන්නේ මොකක්ද ඉන්නවද කියලා. හැබැයි ඔබේ ආදරණීය බොයිෆ්‍රෙන්ඩ්ගේ නම පියත්. පියත් නැතුණාට මොකද මේ මං ඉන්නේ. එන්න මෙතනට. කූඩුව ළඟදී තනනවද? කනලා නෑ කියන්නත් බෑ. හනමින් යනවා. තම හරියටම තනලා නෑ. එකක් ඇතුව යන්න එක යන ගමන. ප්ලෑන් එකක් ඇතුව තනලා තියෙනවා. එළියට එන්නේ අපි බලමු ඉතින් තව කල් තියනවා කියලා හිතනම් මේ සම්මති තාම පොඩි. සදිනේගේ මොනවද පොඩි? අයියෝ මේ සජිතයට කටවාගෙන ඉන්න බෑනේ බා. සජිතයත් ඉඳලා මාර ආතල් තමයි දෙන්නේ. ඇත්තට ඉතින් කියන කතාව ඉතින් වැරදි නෑ. මොනවාද ඇත්තටම පොඩි. ප්ලෑන් එකක් ඇතුවනේ තනාගෙන යන්නේ. තනාගෙන ගිහලා කොහෙන් ඉවරයිද දන්නේ. Stop it. Get some help. අදට මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ආපහු අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.
YouTube channel එක subscribe කරලා නැති අය subscribe කරන්න. Facebook channel එක follow කරලා නැති අය follow කරගෙන යන්න. අපේ TikTok channel එකත් follow කරගෙන යන්න. මම පොඩි giveaway එකක් දෙන්න හිතාගෙන ඉන්නවා. ඒක මම ඉස්සරහට කියන්න. එහෙනම් ජය වේවා.